ඔබ සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා ස්කින් වයිටරට YouTube නාලිකාවේ පළමු වීඩියෝ එක. මම මුලින්ම කතා කරන්න හිතුවා මේ දිනවල සමය රෝග සායනවල අපි සුලභව දකින සහ බොහෝමයක් රෝගීන් පීඩා විඳින. ඒ වගේම වැරදි ප්‍රතිකාර වලට යොමු වීම නිසා සංකූලතා ඇතිවන ටීනියා රෝගය ගැන කතා කරනවා කියලා හිතුවා. ඉතින් මොකද්ද මේ ටීනියා රෝගය කියන්නේ? ටීනියා කියන්නේ එහෙම නැත්නම් අපි විවාහයේ රින්ග්වර්ම් කියලා හඳුන්වන්නේ සමේ මතුපිට කෙරටීන් ස්තරයේ ඇතිවන දිලීර ආසාදිත තත්ත්වයක්. මේ ටීනියා රෝගයට හේතුකාරක වෙන්නේ ඩර්මැටොෆයිට් කාණ්ඩයේ දිලීර. ඉතින් මේ ටීනියා රෝගය බෝවීම සිදුවන්නේ කෙසේද? එය මූලික වශයෙන් ආකාර 3කින් සිදුවිය හැකියි. අපි සුලභවම දකින ආකාරය තමයි ආසාදිත පුද්ගලයෙකුගේ සමේ ඍජුව ස්පර්ශ වීම හරහා එහෙම නැත්නම් අදාළ පුද්ගලයා පරිහරණය කරන ඇඳුම් පැළඳුම් තුවාය ඇඳ ඇතිරිලි කොට්ට උර මෙවැනි දෑ හුවමාරු කර ගැනීම තුළින් මෙම රෝගයේ බෝවීමක් සිදු වෙන්න පුළුවන්. මීට අමතරව අපි දකින අනිත් ආකාරය තමයි නිවසේ ඇති කරන සුරතල් සතුන්ගෙන්, විශේෂයෙන් සුනඛයින්ගෙන් සහ බළලුන්ගෙන් මෙම රෝගය පුද්ගලයන්ට බෝවීමක් සිදු වෙන්න පුළුවන්. එම නිසා ඔබේ නිවසේ සිටින සුරතලුන්ගේ රෝම ගැලවී යාමක් නැත්නම් සමහි තුවාල ඇතිවීමක් දකින්න ලැබුණොත් හැකි විගස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම වැදගත්. මීට අමතරව අපි කලාතුරකින් දකිනවා ඩර්මැටොෆයිට් දිලීරය සහිත පස් හෝ වැලි මෙවැනි දෑ ස්පර්ශ කිරීම නිසා පුද්ගලයෙකුට කලාතුරකින් මෙම රෝගය බෝවීම සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ ටීනියා රෝගය බලපාන්නේ අපේ ශරීරයේ කුමන ශරීර කොටස් වලටද? මම කලින් සඳහන් කළා මෙම ඩර්මැටොෆයිට් දිලීරය කෙරටින් සහිත ස්ථානවල වැඩි වර්ධනය වීමක් සිදු වෙනවා කියලා. ඉතින් අපේ සමට අමතරව කෙරටින් අඩංගු වෙන්නේ හිසකෙස් සහ නියපොතු වල. ඒ නිසා හිසකෙස් සහ නියපොතු වලත් සමට අමතරව මෙම ටීනියා රෝගයේ වර්ධනය වීමක් සිදු වෙන්න පුළුවන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටීනියා රෝගයේ සමෙහි ඇති වූ විට ඔබට ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? ඒ සඳහා ඇති වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම මොනවාද සහ ඔබට මේ වළක්වා ගැනීමට කළ යුතු දේ මොනවාද යන්න පිළිබඳව. ටීනියා රෝගයේ මූලික රෝග ලක්ෂණ සලකා බැලුවොත් ඔබට අධික කැසීමකින් යුක්තව රතු පැහැති රවුමක් ආකාරයේ ලපයක් ලෙස තමයි මෙම ටීනියා රෝගය සම මත පිට දිස්වන්නේ. මෙහි විශේෂත්වය වන්නේ රතු පැහැති සමේ ගැලවීමකින් යුක්ත ඉලිප්පුණු ධාරයක් සහිත වීම, එහි මැද කොටස සමේ පැහැගැන්වීම හෝ පැහැදිලි බවකින් යුක්ත වීමත් නිසා මෙය වලල්ලක් නැත්නම් රින් එකක් ආකාරයෙන් තමයි මතු පිටට දිස්වීම සිදුවන්නේ. මෙය මුහුණ, ශරීරයේ උදරය, පිටුපස, දෙයත් සහ දෙපා මේ ඕනෑම ස්ථානයක ඇති වෙන්න පුළුවන්. විශේෂ කාරණාව තමයි අපේ ශරීරයේ වැඩිපුර දහඩිය දමන සහ වැඩිපුර තෙතමනය රැඳෙන ඉකිලි, කිහිලි, තට්ටම් සහ ඇතැම් විට ගෙල ප්‍රදේශය. මෙවැනි ස්ථානවල මෙම ටීනියා රෝගය වැඩි වශයෙන් දකින්න ලැබෙනවා වගේම එය සුව වීමට වැඩි කාලයක් ගත වෙන්නත් පුළුවන්. නමුතරව මේ ටීනියා රෝගයේ මේ සඳහන් කළ ස්ථානවලට අමතරව අල්ල සහ යටිපතුල මෙවැනි ස්ථානවල අපිට දකින්න ලැබෙනවා. නමුත් එවැනි ස්ථානවල ඇතිවීමේදී මම කලින් සඳහන් කළ රින් එකක් නැත්නම් වලලක් ආකාරයෙන් දිස්වීම සිදුවන්නේ නැහැ. අපි බලමු මේ ස්ථානවල මේ ඇති වෙන්නේ කෙසේද කියලා. යටිපතුලේ ඇතිවන ටීනියා රෝගය අපි හඳුන්වනවා ටීනියා පීඩිස් කියලා. මෙහිදී යටිපතුලේ 3 ආකාරයකින් මෙම ටීනියා පීඩිස් තත්ත්වය ඇති විය හැකියි. එක් ආකාරයක් තමයි ඇඟිලි කරු අතර සුදු පැහැයට සම ගැලවී යාමක් ලෙස අධික කැසීමකින් යුක්තව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව යටිපතුලේ දියපට්ටා හෝ දිය බිබුල් ලෙස අධික කැසීමකින් යුක්තවත් මේ ඇති වෙන්න පුළුවන්. තුන්වෙනි ආකාරය තමයි යටිපතුලේ පවුඩර් ආකාරයෙන් ඉතා සුදු පැහැති කුඩා කුඩක් ලෙස සහ සම ගැලවී යාමක් ලෙස මේ ඇති වෙන්න පුළුවන්. මේ තුන් ආකාරයටම ටීනියා රෝගී තත්ත්වය යටිපතුලේ දකින්න ලැබෙනවා. මේ අල්ලේ ඇතිවීමේදී අල්ලේ එක් පසක පමණක් සම ගැලවී යාමක් සහිතව අධික කැසීමකින් සහ රතු පැහැ ගැන්වීමකින් යුක්තව ඇති වෙන්න පුළුවන්. මෙම ටීනියා රෝගයට අදාළ ප්‍රතිකාර ක්‍රම ගැන සඳහන් කිරීමේදී ඔබ ටීනියා රෝගියෙක් නම් ඔබ ප්‍රතිකාර ලබා ගන්නා සේම ඔබෙන් තවත් පුද්ගලයෙකුට මේ බෝවීම වළක්වා ගැනීමත් ඔබ සතු වගකීමක්. විශේෂයෙන් ගර්භණී මව්වරුන්ට, වියපත් වැඩිහිටියන්ට, ඒ වගේම දියවැඩි ආරෝගීන්ට සහ අවයව බද්ධ කිරීම, විශේෂයෙන් වකුගඩු බද්ධ කිරීම වැනි ශල්‍ය කර්ම වලට සම්බන්ධ වුණු ප්‍රතිශක්තිය හීන කරන ඖෂධ ලබා ගන්නා රෝගීන් සිටිනවා නම් ඔබ අසල ඔවුන්ට ඉතා ශීඝ්‍රයෙන් මෙම දිලීර රෝගයේ බෝවීම සිදු වෙන්න පුළුවන්. මේට ප්‍රතිකාර ලබා ගැනීමේදී ඒ ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වගේම ඊට සමගාමීව කළ යුතු ඖෂධීය නොවන ප්‍රතිකාර. ඒ කියන්නේ අපේ නිසි සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමත් ඉතාම වැදගත්. මෙහිදී දිනපතා ස්නානය කිරීම, සම පිරිසිදුව වේලිව තබා ගැනීම, ඔබ අඳින ඇඳුම් පැළඳුම් තුවා, ඇඳ ඇතිරිලි වැනි දෑ නිතර සෝදා, මද රස්නේ වතුරෙන් සේදීම සහ
තද අව්වේ වේලා ගැනීම හෝ එසේත් නැත්නම් අයන් කර නැවත භාවිත කිරීම ඉතාම වැදගත්. මීට අමතරව ඔබ භාවිත කරන ඔබ පරිහරණය කරන ද්‍රව්‍ය නිවසේ අනිත් අය සමග හෝමාරු කර භාවිත නොකිරීමටත් ඔබ වග බලාගත යුතුයි. මෙම ඖෂධීය නොවන ප්‍රතිකාර වගේම ඔබට ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වෛද්‍ය නිර්දේශයට අනුව ලබා ගැනීමත් අනිවාර්යයි. මෙහිදී දිලිරනාශක ආලේපන වගේම දිලිරනාශක පෙති හෝ කරල් ලබා ගැනීමක් සිදු වෙන්න පුළුවන්. මේ ආලේපන ගැන සඳහන් කිරීමේදී මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි මම කලින්ම සඳහන් කළා වැරදි ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙලා සංකූලතා ඇතිව අපේ සමය රෝග සායන වලට රෝගීන් එනවා කියලා. මෙහිදී බහුතරයක දකින්න ලැබෙන්නේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපන භාවිත කිරීම. මේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපනයක් භාවිත කළ විට අපේ සමේ ආලේප කළහොත් එම ස්ථානයේ తాවකාලිකව ප්‍රතිශක්තිය අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. අපේ තීනිය ආසාදනයක් සහිත ස්ථානයක මේ ආලේපනය ගැල්ලුවහොත් එම ස්ථානයේ ප්‍රතිශක්තිය හීන වීම නිසා මේ දිලීරය සම මත පිට සිට රෝම කූප හරහා සමේ අභ්‍යන්තරයට ගමන් කිරීමක් සිදු වෙනවා. මේ අවස්ථාව අපි හඳුන්වනවා ටීනියා ඉන්කොග්නිටෝ කියලා. මේ අවස්ථාවට ගියාට පස්සේ සම මත පිට රතු බිබිලි ඇතිවීම, සැරව බිබිලි ඇතිවීම, සම සුදු පහ ගැනීම වගේම මේ ටීනියා ආසාදනය තව තවත් පැතිරීමට ලක් වෙන බව ඔබටම දැකගත හැකි වේ. ඉතින් අපි නිවැරදි ප්‍රතිකාර ක්‍රම ගැන සලකා බැලුවොත් දිලිරනාශක ආලේපන ගැල්වීමේදී එය දිනකට දෙවරක් ආලේප කිරීම ඉතාම වැදගත්. එහි වැදගත් කාරණය තමයි මම කලින් සඳහන් කරා ටීනියා රෝගයේ වලලක් ආකාරයෙන් දිස්සෙනවා කියලා. මේ වලල්ලේ ආලේපන ගැල්වීමේදී මැද කොටසේ වගේම ධාරයෙන් සෙන්ටිමීටරයක් හෝ දෙකක් පිටතට යන ආකාරයෙන් ආලේප ගැල්වීමත් ඉතාම වැදගත්. ඊළඟට අපි කතා කරමු දිලිරනාශක ඖෂධ පෙති හෝ කරල් පිළිබඳව. මෙය වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබාගත යුතු දෙයක්. හේතුව තමයි ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් වගේම අක්මාවේ රෝගීන් සහිත පුද්ගලයින්ටත් මෙම ඖෂධ ලබා දීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂ වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගැනීම සිදු කළ යුතුයි. මොකද හේතුව ඇතැම් දිලිරනාශක පෙති හෝ කරල් මෙවැනි අවස්ථාවලදී විශේෂ අවස්ථාවලදී ලබා දීම සිදු කළ නොහැකි. ඒ නිසා මෙම දිලිරනාශක ඖෂධ ගැන සඳහන් කළොත් මෙය සම්පූර්ණ සති 6ක් හෝ සති 8ක් ඇතැම් විට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඊට වඩා වැඩි කාලයක් වුණත් ලබා ගැනීමට සිදු වෙන්න පුළුවන්. මෙය කඩින් කඩ භාවිත කිරීමෙන් සිදුවන්නේ අදාළ ඖෂධය සඳහා මේ දිලීරයේ ප්‍රතිරෝධයක් ඇතිවීම. ප්‍රතිරෝධයක් ඇති වෙනවා කියන්නේ ඒ ඖෂධය නැවත ලබා දුන්නත් රෝගයේ සුවවීමක් දකින්නට නොලැබේ. ඒ නිසා ඔබ කඩින් කඩ ඖෂධ භාවිත කිරීම නිසා ඔබට රෝගය සුව කර ගැනීමට අවස්ථා මගහැරී යාමක් සිදු වෙන්න පුළුවන්. මම මේ කලින් සඳහන් කළා වගේ දිලිරනාශක ඖෂධ පෙති කරල් ලබා ගැනීමේදී වෛද්‍යවරයා විසින් ඔබට යම් රුධිර පරීක්ෂණ විශේෂයෙන් අක්මාව පරීක්ෂා සිදු කරන පරීක්ෂණ සිදු කර ගැනීමට නියම කරනවා ඇති. ඒවා නියමිත කාලෙට සිදු කර ගැනීම මගින් ඔබට ඉදිරියට මෙම ඖෂධ ලබා ගැනීමට වෛද්‍ය නිර්දේශය යොමු කරනවා ඇති. ඉතින් ඔබත් මේ සඳහන් කළ ඖෂධීය වගේම ඖෂධීය නොවන ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන මගින් ටීනියා රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගත හැකියි. අපි ඉදිරි වීඩියෝවෙන් කතා කරමු මෙම ටීනියා රෝගයේ නියපොත්ත සහ හිස කෙස්වල ඇතිවන විට ඇතිවන රෝග ලක්ෂණ වගේම ප්‍රතිකාර ක්‍රම මොනවාද?